ළමයි බලන්න අපේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි ව්‍යාපාරයක් යනු කුමක්ද? බලන්න ඒකේ උත්තරෙත් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය. ළමයි මිනිස්සුන්ට විවිධ අවශ්‍යතා උවමනා පැන නගිනවා. මේ අවශ්‍යතා උවමනා ඉටු කරගන්න සිද්ධ කරන ඕනෑම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමක්, බෙදා හැරීමක්, විකිණීමක් ආශ්‍රිත ක්‍රියාකාරකමක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගත්තොත් ෆාමසියක්. ෆාමසියක් ගත්තොත් එහෙම මේ ෆාමසියෙන් කරන්නේ බෙහෙත් බෙදා හරින එක. මොකටද බෙහෙත් බෙදා හරින්නේ? මිනිස්සුන්ගේ පැන නගින සෞඛ්‍ය ගැටලු වලට. ඒ කියන්නේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න බෙහෙත් බෙදා හරින එක තමයි ෆාමසියෙන් සිද්ධ වෙන්නේ. එතකොට ෆාමසිය මිනිස් අවශ්‍යතාවයකට සපුරා ගන්න අවශ්‍ය කරන ආර්ථික කටයුත්තක නියැලෙනවා. එතකොට අපිට කියත හැකි ෆාමසිය කියන්නේ ව්‍යාපාරයක් කියලා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට ව්‍යාපාරයක් යනු කුමක්ද? ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් කියලා හඳුන්වන්න පුළුවන්.